අද මට හිතුණා කුකින් ව්ලොග් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම රයිස් කුකර් එකේ භාජනයට හාල් කප් එකක් දාගෙන ඒ ගතපු හාල් කප් එකෙන්ම තව කප් එකට පොඩ්ඩක් අඩුවෙන් තමයි මම මේ ජපන් හාලෙන් දාගන්නේ. ඊට පස්සේ ඉතුරු ටිකට බාස්මති හාල් පොඩ්ඩක් දාගන්නවා. මොකද මේ ජපන් හාල් අපිට කන්න ටිකක් අපහසුයි ඇලෙන නිසා බාස්මති හාල් සමග මිශ්‍ර කරගත්තම ලොකු ප්‍රශ්නයක් නෑ, ෂේප් එකේ කන්න පුළුවන්. අද රෑට පොල් සම්බෝල චිකන් ඩෙවල් එක තව පොල් රොටි හදනවා. මොකද අපේ ගෙදර ඉන්නම පොල් රොටි කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෙනෙක්. එයාට කොච්චර පොල් රොටි කෑවත් හැම වෙලෙම පොල් රොටියක් කම කියනවා. මෙහෙදි පොල් රොටි හැදුවට ඇත්තටම රස මදි. මොකද අපි ඩෙසිකේටඩ් පොල් වලින් හදන්නේ. එතකොට මට ඒකෙන් කොහොම කරත් අර අමුතු ෆ්ලේවර් එකක් එනවා. ඒ කොහොමවත් ඉතින් පොල් රොටි අද රෑට හදනවා. මුලින්ම චිකන් ටික මේ විදිහට අරගෙන මේක පීස් කරලා තිබුණේ ගොඩක් වෙලා. ඒක නිසා මම එළියටත් අරන් දැන් ටික වෙලාවක් වෙනවා. මේ විදිහට චිකන් ටිකක් අරගෙන මේ චිකන් වල හැම තියෙනවා ගොඩක්. ඒ නිසා මේ උඩ හැම ටික මම ගලව ගන්නවා. මොකද ඒක හරියට තෙල් තියෙනවා. ඒක නිසා මම කොහොම හරි කරලා අමාරුවෙන් හරි මේ චිකන් එකේ හැම ටික මම මේ ගලව ගන්නවා. ඊට පස්සේදී මේකට චිකන් හොදද්දී මේ වගේ හැම ඉවත් කරගන්න කැමති අය ඉවත් කරගන්න. සමහර අය කැමති හැමත් ටික කන්න, ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ කට් චිකන් ගනිද්දී ඔයාලා මතක ඇතුව ලුණු විනාකිරි ටිකක් දාලා විනාඩි 5ක් විතර තියෙන්න දෙන්න. ලුණු විනාකිරි නැත්නම් ලුණුත් එක්ක දෙහි ටිකක් දැම්මත් කමක් නෑ. විනාඩි 5ක් විතරවත් තියන්න අරින්න. මොකද මේ චිකන් වල ගොඩක් විස බීජ තියෙනවා. හරම ලුණු ටිකක් දාලා තිබ්බම අපිට ගොඩක් ඒවා අයින් කරගන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව ලුණු ටිකක් විනාකිරි ටිකක් දාලා ටිකක් වෙලා තියෙන්න දෙන්න. චිකන් ටික කපලා හොදලා ගත්තට පස්සේ මම මුලින්ම කරගන්නේ සිංක් එක සුද්ධ කරගන්න එක. මොකද මේ චිකන් වල තියෙන පිලි ගඳ සිංක් එකේ තියෙන නිසා අනිත් කෑම ටික හදා ගන්න කලින් ගොඩක් හොඳට ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේ ලික්විඩ් පොඩ්ඩක් දාලා සුද්ධ කරගන්න. දැන් මම මේ චිකන් එක තව ටිකක් පොඩි කෑලි වලට කපා ගන්නවා. මොකද අපි මෙහි කෑම අරන් ගියාම කන්නේ හැන්දෙන් නිසා ටිකක් ලොකු කෑලි තිබුණම කන්න අපහසු නිසා සාමාන්‍යයෙන් එක කටකට දාගන්න පුළුවන් පොඩි කෑලි වලට මේක කපා ගන්නවා. චිකන් එක සීසන් කරගන්න ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු ටිකක් දාගන්නවා. ඊට අමතරව දෙහි කුෂ පොඩ්ඩක් ඇඩ් කරගන්නවා. මේ ටික ඔක්කොම දාලා කවලම් කරගෙන ටිකක් වෙලා මේක තියෙන්න දෙනවා. විනාඩි 10ක් විතර සීසන් වෙනවා. දැන් මම හදන්නේ උයන්න අවශ්‍ය කරන එළවලු ටික ඔක්කොම කපා ගන්න. ලුණු, තක්කාලි, අමු මිරිස්, මාළු මිරිස් ටික, කංකුම් ටික, සොසේජස් ටික කපා ගන්න තමයි හදන්නේ. එක සැරේ කපලා තියාගත්තම යන්නේ හරිම ලේසියි. සීසන් කරගත්ත චිකන් කෑල් ටික මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා
පෑන් එකට දාගන්න. මෙතෙන්දී අද විශේෂයක් කරනවා මම තෙල් මුකුත්ම යූස් කරන්නේ නැහැ. මේක බෙද ගන්න. normal chicken එකෙන් වෙන වතුර සහ තෙල් දෙකෙන් තමයි මේක අපි බෙදෙන්න දෙන්නේ. ඇත්තටම අද මේක බෙදෙනව නෙවෙයි ටිකක් අර තැම්බෙන්න දීලා තමයි මම මේ ඩෙවල් එක වගේ හදාගන්නේ. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක හදන්නේ කියලා. ගින්දර අඩුම මට්ටමේ තියාගන්න. මොකද ගින්දර වැඩි වුණොත් මේකේ තෙල් මුකුත් නැති නිසා පග්ගල කරවිලා යන්න පුළුවන්. මතක තියාගන්න ගින්දර අඩුවෙන් තියාගන්න. මොකද අපි මේක චිකන් එකේ තියෙන වතුරෙන්ම තමයි තඹගන්නේ. චිකන් එක ලිපේ හැමම කුක් වෙන්න දීලා මම මේ හදන්නේ පොල් සම්බෝල එක හදාගන්න. මොකද හරිම විදියට මම දන්නවා ඩෙසිකේටඩ් පොල් ටික අපි මුලින්ම උණු වතුර එක දාගෙන ඒකට උණු වතුර ටිකක් දාලා පොඩි වේලාවක් තියෙන්න ඉන්න ඕන. එහෙම වුණොත් වාජන දෙක තුනක්ම යන නිසා තමයි මම මේ විදියට රතු ලුණු ටිකයි තක්කාලි ටිකයි දාලා සුදු ලුණු මේ විදියට දාගෙන එහෙම කරගන්න යන්නේ. මම දැන් ඔයාලට මුලින් ඉඳලම කියා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. මුලින්ම මම මේ විදියට අපි කපාගත්ත රක්කාලි ටික රතු ලුණු ටික සුදු ලුණු ටික දාගත්තා. ඊට පස්සේදී ඩෙසිකේටඩ් පොල් ටික අරගෙන දාගෙන අවශ්‍ය ප්‍රමාණයට මතක තියාගන්න අපි දැන් ඩෙසිකේටඩ් පොල් වලට උණු වතුර දැම්මම ඩෙසිකේටඩ් පොල් ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට විතරක් දාගන්න. අවශ්‍ය ප්‍රමාණයට පොල් ටික දාගෙන දැන් මේකට මම එකතු කරන්නේ උණු වතුර. මේ උණු වතුර ටික දාලා අපි සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර මේක මෙහෙම තියෙන්නේ. දැන් පේනවා ඇති මේ චිකන් එකේ හොඳට වතුර උනලා තියෙන්නේ. මොකද මම මේක පියණින් වහලා තියෙන්නේ. දැන් හොඳට වතුර ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් තැම්බෙන්න හොඳටම මේ වතුර ප්‍රමාණය ඇති. මම අමතරව වතුර බින්දක්වත් එකතු කරේ නැහැ. මේ තියෙන්නේම චිකන් එකෙන් ආපු වතුර ටික විතරයි. මුලින්ම මාළු මිරිස් ටික එකතු කරගන්නවා. මොකද මේ මාළු මිරිස් අමුවෙන් තේන්නේ මම කන්න කැමති. මේව පොඩියට කපලා මෙහෙම දෙන්නොත් මට මාළු මිරිස් ටික මේ හැපෙන නිසා මම මුලින්ම මාළු මිරිස් ටික එකතු කරගන්නවා. දැන් නම් මගේ චිකන් එක හොඳටම ෆ්‍රයි මට්ටමටම ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේකට කපාගත්තපු සුදු ලුණු ටිකයි රතු ලුණු ටිකයි එකතු කරගන්නවා. තව රම්පි කරපිංචි පොඩ්ඩකුත් එකතු කරගන්නවා. හැමදාම එකම විදියට කරන චිකන් ඩෙවල් එක මේ විදියට පොඩක් වෙනස් කරලා හදලා බලන්න. මෙහෙම හැදුවම වෙනද කන රස නෙවෙයි නිසා හරිම රසයි මේක. මේක බාත් රොටි යාප ඉන්දියාප ඕන දෙයක් එක්ක රසටම කන්න පුළුවන් මෙනු එක. දැන් මම අරන් තියපු ඩෙසිකේටඩ් පොල් එක හදන්නේ පොල් සම්බෝල එක හදන්නේ. මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්මිරිස්, රතු මිරිස් පොඩ්ඩක් දාන්න. තව කෑලි මිරිස් ටිකකුත් දාලා ටිකක් යහමින් උඹල හටියකුත් දාලා මම මේකට තව එකතු කරගන්නවා පොඩි සියඹලා බික් දෙකක් විතර එකතු කරගන්නවා. මොකද අපිට මෙහි ෆ්‍රෙෂ් ලෙමන් ගන්න නැති නිසා අර ඒ රස ගන්න අමාරු නිසා තමයි මේ විදියට ඇඹුල් රස තියෙන හැම දෙයක්ම එකතු කරනවා. මොකද ලංකාවේ තියෙන පොල් සම්බල් එකේ රස මෙහි අපිට ගන්න බෑ. ඒ නිසා මම කරන්නේ පුළුවන් තරම් ඇඹුල් වර්ග දාලා මේක හදනවා. දැන් මම මේකට දෙහි ඇඹුල් මෙහි බෝතල් වල අපිට තියෙන ඒකින් පොඩ්ඩක් දාලා මේ ටික හොඳට කවලම් කරලා ගන්නවා. හස්බන්ඩ් එන්න තව වෙලා යනවා කිව්ව නිසා මම මේ හදන්නේ පොල් රොටි හදන වැඩේ ටිකක් පස්සට දාලා කංකුන් ඩෙවල් එක හදාගන්න. මම මේ වගේ කොළ වර්ග ගෙනාවම මෙන්න මේ විදියට කන්ටේනර් පෙට්ටි වල දාලා තියෙනවා. එහෙම දැම්මම අර කොළ නරක් වෙන්න බලන්නේ නැත්තම් ගෙනල්ලා දවස් 6 කොළ ටික කහ පාට වෙලා සවුත් වෙලා යනවා. ඒක නිසා දැන් මම මේ විදියට ගේන හැම එළවලුවක්ම කන්ටේනර් බොක්ස් වලට දාලා තියලා තියෙනවා. මම කංකුන් යොදද්දී මේ විදියට එකින් එකට කොළ කඩලා අරගෙන ඒක වෙනම තියාගන්නවා. මොකද අපිට මේ විදිහේ තියෙන අර මහත නැති
කෑමට ගන්න බෑ. ඒක මෝරල වැඩි. ඒ නිසා ලපටි ටික විතරයි ගන්නෙ. මේ ලපටි එක තමයි ගොඩාක්ම හස. දැන් මේ හොදගත්ත කංකුන් ටික වෙන භාජනයකට දාගෙන ඒ ටිකටත් අපි ලුණු ටිකක් දාගන්න ඕන. මොකද මේ වගේ හරියට කුණුනාශක තියෙන්න පුළුවන් නිසා මම මේ හදන්නේ ලුණු ටිකක් දාලා විනාඩි 10ක් විතර මේක හොඳට පෙඟින් අරින්න. මට සොසේජස් ටික කලින් ෆ්‍රිජ් එකෙන් අරන් තියන්න අමතක වුණා. දැන් මේක ගල් ගෙඩියක් වගේ මම හදන්නේ. මේක ටිකක් වෙලා මේ වතුර තියෙන දාලා තියන්න. මොකද මේක කඩපු නැති අලුත්ම පැකට් එකක් නිසා අර තෙත ඇතුළට දිය රහක් වෙන එකක් නෑ කියලා හිතනවා. දැන් හදන්නේ කංකුන් ටික තෙල් දාගන්න. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා සොසේජස් ටික මුලින්ම බෙදගෙන ඉමු. සොසේජස් ටික තෙලේ බෙදීගෙන එනකොට ඒකට කපාගත්ත සුදු ලුණු රතු ලුණු ටික දාලා කවලම් කරගෙන ආයි මේකට කහ කුඩු ටිකක් ගම්මිස් කුඩු ටිකක් කැරමිස් ටිකක් දාලා ආයෙම හොඳට කවලම් කරගන්නවා. මට හිතුණා දාපු රතු ලුණු ප්‍රමාණය වී ලුණු ප්‍රමාණය මදි කියලා. මම ඒක නිසා ආයෙම රතු ලුණු මේ වී ලුණු ටිකක් දාලා ඒකටම කරපිංච පොඩ්ඩකුත් දාලා ආයෙ හොඳට කවලම් කරගන්නවා. කන්කුන් නිකම්ම තෙල් දාන්නට වැඩිය මේ වගේ මොනවා හරි පිළි දෙයක් එක්ක තෙල් දාද්දි හරිම රසයි. මේ විදිහටම හදලා බලන්න. චිකන් තව බීෆ් වර්ග මොනවා හරි කියනවා. ඊට පස්සේදී මාළු ඒ විදිහට ඩෙවල් එක වගේ හැදුවමත් හරිම රසයි. මම ගොඩක් වෙලාවට කංකුන් නිකම්ම තෙල් දාන්නේ නැහැ. මේ විදිහට වෙනසක් කරලා තමයි දාන්නේ. එතකොට හරිම රසයි. දැන් අපිට කංකුන් ටික දාන්න වෙලාව හරි. සොසේජස් ටික හොඳටම ටෙම්පරා දුනාට පස්සේදී අපි කංකුන් ටික එකතු කරලා තප්පර ගානකින් මේක ලිප් ඔෆ් කරගන්න ඕන. මොකද ටක් ගාලා කංකුන් ටික මෙලවිලා යන නිසා. මුලින්ම පොල් ටිකක් දාගෙන ඩිසිකේටඩ් පොල් තියෙන්නේ. ඒ නිසා එකට ටිකක් උණු වතුර ටිකකුත් දාලා මේක පොඩ්ඩක් වෙලා තියෙනවා පොල් එකේ තියෙන අර වියලි බව යන්න. ඊට පස්සේ මම මේකට මේ විදිහට පාන් පිටි ටිකක් එකතු කරගන්නවා. මම මේවා මෙෂර්මන්ට් ගන්නේ නෑ. ඔයාලට කියන්න මම මේ ඔක්කොම හිතේ ප්‍රමාණයට දාගන්නේ. ඊට පස්සේදී මේකටම අර කපාගත්ත රතු ලුණු ටිකක් එන තරමට රහයි රොටි වලට සහ අමු මිරිස් ටික එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගෙන මේ ඔක්කොම හොඳට කවලම් කරගන්නවා. පිටි මෝලිය හොඳට කවලම් වුණාට පස්සේ මේ පේන විදියට අවශ්‍ය ප්‍රමාණයට බෝල කඩා ගන්න. ඊට කලින් අතේ ඇලෙනවා වගේ දැනෙනවා නම් මතක ඇතුව පොල් තෙල් ටිකක් දාගන්න. ගොඩක් මැලෙනවා නම් ආම පාන් ටිකකුත් දාගෙන පස්සේදී පොල් තෙල් ටිකක් එකතු කරගෙන මේ විදිහට බෝල කඩාගෙන පැත්තකින් තියාගන්න. දැන් මේ වගේ භාජනයක් අරගෙන ඒකට මේ කඩාගත්ත පිටි මෝලියෙන් එකක් තියාගෙන හොඳට අතින් තද කරලා රවුමක් වෙන විදිහට හදාගෙන තියාගන්න. මම නම් මෙහෙම කරද්දී ඔක්කොම ටික එක සැරේට වඩවගෙන පැත්තකින් තියාගන්නවා. මොකද එතකොට පුච්චද්දී හරිම ලේසියි ජාමේ පිටි මෝලිය අතින් අල්ලන්න ඕනේ නැහැ. මම කොහොමත් කැමති නැහැ උයද්දි වැඩි අතපත ගාගෙන කරන්න. ඒ නිසා මම ඔක්කොම ටික මේ විදිහට රවුමට හදාගෙන එක සැරේට තමයි පුච්ච ගන්න.
ඒ අතරතුරේ මම හෙට ගෙනියන්න කම්බගත්තු බිත්තර ටිකක් සුද්ධ කරගන්නවා. දැන් මේ විදිහට පෑන් එකක් එකේ තියාගෙන මේක තාච්චියක් වුණා නම් ඉක්මනින්ම රොටි ටික පුච්ච ගන්න පුළුවන්. මගේ ගාව තාච්චියක් නෑ, මේ වගේ පෑන් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට දෙපැත්ත හොඳින් පුච්ච ගන්න. මේක මද ගින්නෙම පුච්ච ගන්න. මට මේ රොටි මේ විදිහට පිච්චෙන අතරේ ඔයාලට දෙයක් කියන්න හිතුණා. මට මේ විදිහට කෑම හදද්දි මගේ අම්මා මට මතක් වෙන්නේ. එයා අපිට කවදාවත් බඩගින්න ඉන්න දීලා නෑ. හැමදාම මොනවා හරි රස කෑමක් හදලා දෙනවා. මගේ අම්මට රසට කෑම උයන්න පුළුවන්. එයාට ගෙදර උයන්න දෙයක් නැති වෙලාවට එක දෙයක් හදලා දුන්නත් ඒකින් අනේ මන්ද ඒ එන රස නම් මට මගේ ජීවිතේ කවදාවත් මට උයා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. මගේ රොටිය ටිකක් පිච්චිලා ඉවරයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.